මුළු ලංකාවම බීතියෙන් සලිත කරපු එක රැයකින් දහස් ගණනකගේ ජීවිත උඩු යටි කුරු කරපු දිත්වා සුලි කුණාටුව ගැන ඔබ ඇත්තටම දන්නවද? ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ මෑත ඉතිහාසයේ ලංකාවට ලොකු බලපෑමක් කරපු දිත්වා සුලි කුණාටුව ගැන. ඇත්තටම කොහොමද මේ කුණාටුව නිර්මාණය වුනේ? ඇයි මේක මේ තරම් දරුණු වුනේ? දිත්වා කියන්නේ බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවුණු පීඩන අවපාතයක ප්‍රතිඵලයක්. උණුසුම් මුහුදු සුළඟත් එක්ක මේක වේගයෙන් වර්ධනය වෙලා සුලි කුණාටුවක් බවට පත් වුණා. පැයට කිලෝමීටර් 100කට වඩා වැඩි වේගයකින් හමපු සුළඟ ලංකාවේ වෙරළ තීරයට කඩා වැදුනේ හිතාගන්න බැරි වේගයකින්. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර සහ කදුකර පළාත්වලට තමයි මේකේ මුල්ම බලපෑම එල්ල වුණේ. ඒ වගේම දිවයින පුරාම අකුණු සහිත තද වැසි ඇතිවෙන්න මේ කුණාටුව හේතු වුණා. මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න මේ වීඩියෝ එකට ලයික් කරලා අපේ පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ කුණාටුව නිසා දේපල හානි වගේම ජීවිත හානිත් වාර්තා වුණා. ගස් කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ග අවහිර වුණා වගේම විදුලි රැහෙන් පද්ධති වලටත් දැඩි හානි සිද්ධ වුණා. ගොඩක් ප්‍රදේශවලට දවස් ගණනාවක් විදුලිය පවා තිබුණේ නෑ. තවත් පැත්තකින් අධික වර්ෂාව නිසා ප්‍රධාන ගංගා පිටාර ගලලා විශාල ගංගතුර තත්ත්වයක් ඇති වුණා. ගොවිතැන් කටයුතු සම්පූර්ණයෙන්ම විනාශ වුණා වගේම දහස් ගණනක් පිරිසක් අවතැන් වෙලා සහන කඳවුරු වෙලා ඉන්න සිද්ධ වුණා. දිත්වා කියන්නේ සොබහදහම් අපිට දුන්නු තවත් එක අනතුරු ඇඟවීමක්. කාලගුණාංශ ලබා දෙන උපදෙස් කලින්ම පිළිපැදීම. මෙවැනි විපත් වලින් සිදුවන හානිය අවම කරගන්න. I know, but the water's rising so fast. Oh God, it's heading right for them. වඩා සූදානම් වෙන්න ඕනේ. මෙවැනි කුණාටු තත්වයකදී අපේ ජීවිත ආරක්ෂා කරගන්න අපි දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. තද සුළං පවතින වෙලාවට ගස් යට හෝ අවලන් ගොඩනැගිලි අසල රැඳී ඉන්න එපා. ඒ වගේම විදුලි රැහෙන් කැඩී වැටී තිබෙන්න පුළුවන් නිසා ඒ ගැන ගොඩක් අවධානයෙන් ඉන්න. ගංවතුර අවදානමක් තියෙනවා නම් වහාම උස් බිමකට යන්න වගේම රේඩියෝව හෝ රූපවාහිනිය මගින් දෙන නිල කාලගුණ වාර්තා ගැන නිතරම විමසිලිමත් වෙන්න. ඔයාලගේ පැත්තට මේ කුණාටුවෙන් බලපෑමක් වුණාද? මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.